අද නම් හොඳටම වැහිබර දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් අය සාමාන්‍යයෙන් මනි ප්ලාන්ට් එහෙමත් නැත්නම් පෝතෝස් කිව්වහම දන්න පැලේ ගැන තමයි අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මම මේ පැලේ ගැන විශේෂ දේවල් ඒ වගේ මේ පැලේ බෝ කරගන්න විදිහ, රැක බලා ගන්න ඕන විදිහ, පැලේට දෙන්න ඕනේ පොහොර වර්ග, ලෙඩ රෝග, පැලේ හදලා තියෙන විශේෂ කරුණු යම් ඒ වගේ දේවල් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මනි ප්ලාන්ට් කියන වචනය පැල වර්ග ගොඩකට පාවිච්චි වෙනවා. මේ වගේ පෝතෝස් වර්ග වලට පාවිච්චි කරනවා, ඩ්‍රෙසීනා වර්ග වලට පාවිච්චි කරනවා, ඒ වගේම පිලෝ වර්ග වලට සමහර පිලෝ වර්ග වලට පාවිච්චි කරනවා. එතකොට මේ වගේ මනි ප්ලාන්ට් කියලා මේකට සාමාන්‍යයෙන් කියන්නේ පිටරට කට්ටියක සම්ප්‍රදායන් වල ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ මේ වගේ පැලයක් ගෙදර නිවසේ තියාගන්නකොට තමන්ගේ ගෙදරට සෞභාග්‍ය, මුදල්, ආන්ගේ වගේ දේවල් ලැබෙනවා කියලා මතයක් ඒගොල්ලන්ගේ තියෙනවා. පෝතෝස් අයිති වෙන කුලය කියලා බැලුවොත් කුලය අයිති වෙන්නේ ඇරිසී කුලයට. ඇරිසී කුලය කියන්නේ ඇන්තූරියම් වර්ග, මේ වගේ පිලෝ වර්ග, පීස් ලිලි, ඒ වගේ වර්ග අයිති වෙන කුලයටම තමයි මේ පෝතෝස් වර්ගත් අයිති වෙන්නේ. එතකොට පෝතෝස් වර්ග ගත්තහමත් පෝතෝස් වලත් එක එක වර්ග තියෙනවා. මේ පෝතෝස් වල ජීව විද්‍යාත්මක නම වෙන්නේ එපිප්‍රිමිනම් අවුරියම් කියන එක. මේක එන්ජොයි පෝතෝස් වර්ගය. එතකොට මේක ලංකාවේ ගොඩක්ම දක්නට තියෙන වර්ගයක්. සිලොන් පෝතෝස් එහෙම නැත්නම් ගෝල්ඩන් පෝතෝස් කියලා කියනවා. පෝතෝස් වර්ග විදිහට මාබල් ක්වීන් පෝතෝස්, ඒ වගේ පෝතෝස් වර්ග ගොඩක් වෙළඳ පොලේ දක්නට තියෙනවා. ඒ වගේම මේ පැල වර්ගය හැඟින් ප්ලාන්ට් එකක් විදිහට හදන්නත් පුළුවන්. ඒ කියන්නේ කඩා හැලෙන පැලයක් විදිහට, ඒ කියන්නේ පෝච්චියෙන් පල්ලෙහාට මේ විදිහට, මෙතන මේ පෝච්චිය තියෙන විදිහට මෙතනින් පල්ලෙහාට එන්න තමයි මම මේ පැලේ මෙතන හදලා තියෙන්නේ. ඒ කියන්නේ ආධාරකයක් මුකුත් සපයලා නැහැ. පැලේ හොඳට බුෂ් එක වගේ හැදුනහම එහෙම මේක පල්ලෙහාට කඩාගෙන වැටෙන්න පුළුවන්. අපි මේවා මේ තියෙන විදිහටම හැඟින් පොට්ටයක් විදිහට හැදුවොත් ආධාරකයක්, ඒ කියන්නේ ආධාරකයක් දෙන්නේ නැතුව, උඩට යන්න දෙන්නේ නැතුව, මේ වගේම පොට් එකෙන් පල්ලෙහාට එන්න අපි හැදුවොත් මේ වල කොළ ලොකු වෙන්නේ නැහැ. කොළ මේ සයිස් එකේම වගේ තියෙනවා දිගටම. ඒ වගේම ආධාරකයක් දීලා උඩකට යවුවොත් මේ තියෙන පෙනුමට වඩා මේ කොළ ගොඩක් වෙනස් වෙනවා. පිලෝ වර්ග වලත් එහෙමයි. දැන් මේ පිලෝ එක ගත්තොත් මේ කොළේ පටන් ගන්න තියෙන්නේ පුංචි සයිස් එකකට. ඒක ලොකු වෙද්දි ගොඩක් ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ මේ පෝතෝස් වර්ගත් ආධාරකයක් දුන්නට පස්සේ සාමාන්‍ය සයිස් එකට වඩා ඒක විශාල වෙලා ඒකේ හැඩරුව වෙනස් වෙලා ඔයාලට මෙතනත් ඒක හොඳටම දකින්න පුළුවන්. පල්ලෙහා තියෙන කොළ ටිකක් තරමින් පුංචි වුණාට උඩට යන්න ඒවල කොළ ඉරිලා ඒ වගේම කොළ වල ප්‍රමාණයක් ලොකු වෙලා. මේ වගේ පෝතෝස් පැලයක් වාට මිලදී ගත්තොත් හරි නැත්නම් යාළුවෙක්ගෙන් හරි ඉල්ල ගත්තත් හරි පැලේ ටිකක් කල් හැදුනට පස්සේ එකෙන් තව පැල ගොඩාක් ගන්න පුළුවන්. මේ දැන් මේ වගේ පැලයකින් පැල 5ක් 6ක් වගේ ගන්න පුළුවන් අපිට ගොඩක් ලේසියි ඇත්තටම. දැන් මේ පැල ටික ඔක්කොම අරගෙන තියෙනෙත් ඒ විදිහට. මම දැන් කියලා දෙන්නම් ඒක කරන විදිය ඇත්තටම ගොඩක් ලේසි. ක්‍රම දෙකක් වගේ තියෙනවා. සාමාන්‍ය මාධ්‍යක හිටවන්නත් පුළුවන්. මාධ්‍යක හිටවන්න කම්මැලි වගේ නම් වතුරෙම අපිට පැල කරන්නත් පුළුවන්. මම මේ ටික පැල කරෙත් ඒ විදිහට. මේක මාධ්‍යක හැදුවේ. මේක මම වතුරෙන් පැල කරලා තමයි මේ මාධ්‍යට අරගෙන තියෙන්නේ. මම දැන් ඒක විදිහ ක්‍රම දෙකම වලට කියලා දෙන්න. මේ පෝතෝස් වර්ග වල, පිලෝ වර්ග වල තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි අත්තක් පැල කරගන්න ගද්දි මේ වගේ තැනකින් ගත්තොත් මේකේ තියෙන අත්ත ටිකක් පොඩි. මේ වගේ අත්තක් ගත්තාම මේ අත්ත ටිකක් ලොකුයි. එතකොට අපි මේ වගේ අත්තකින් ගන්න පැලයකින් එන දල්ල ගොඩක් ලොකු වෙන්නේ නැහැ. පළවෙනි දල්ල. ඒ කියන්නේ දැන් මේ පැලේ ගත්තට පස්සේ මේ පැලේ තියෙන දල්ලත් පොඩි. අත්තත් චූටි. ඒ වගේම අපි මේ වගේ අත්තකින් දල්ලක් ගත්තොත්, කෑල්ලක් කපලා ගත්තොත් මේකෙන් එන පැලේ අනිවාර්යයෙන්ම මීට වඩා ටිකක් ලොකු දල්ලක් තමයි අපිට ගන්න පුළුවන් මීට වඩා. දැන් අපි මේක පැල කරන විදිහ ගැන බලමු. අපිට ඉස්සෙල්ලාම ඕනේ වෙන්නේ හොඳ කැපෙන ආයුධයක්. පේපර් කටර් එකක්, බ්ලේඩ් තලයක් හෝ පිහියක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පිහියක්, ගෙදර පාවිච්චි කරන පිහියක් නම් ඒක පාවිච්චි කරලි වෙලා අනිවාර්යයෙන්ම හොදන්න. මොකද පිලෝ වර්ගවල, මේ වගේ පෝතෝස් වර්ගවල සාමාන්‍ය විෂක් තියෙනවා කියලා කියනවා. එතකොට අපි මේක කපන්න ගන්නකොට තනි පුරුක් විදියට කපන්නත් පුළුවන්. නැත්තම් පුරුක් දෙකෙන් දෙකට වගේ කැමති නම් කපන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පෝතෝස් වර්ගවල නම් හැම පුරුකකින්ම වගේ කුණු වෙන්නේ නැතුව අපිට පැලයක් ගන්න පුළුවන්. සමහර වර්ග තියෙනවා එක පුරුකකට වඩා
තියෙන්න ඕනේ මේ ශක්තිය අඩුයි. ඒ කියන්නේ ගහට පොඩ්ඩක් දරා ගන්න අමාරුයි. පුරුක් දෙකක් වගේ තියෙද්දි ඒකේ තියෙන ආහාර ප්‍රමාණය වැඩි හින්දා ඒ අත්ත ටිකක් කල් පවතිනවා. එතකොට ඒකෙන් දැල්ලක් එන්න පුළුවන්. සමහර වර්ගවලට නම් තනි පුරුකක් තිබ්බත් ඇති. දැන් මේ වර්ගවලත් තනි පුරුකක් ඇති. ඒකින්ද මම තනි පුරුක් කැපුම් විදිහට තමයි මේ ඔක්කොම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පැල කරගන්න පහසු වෙන්න ඕන හින්දා මම මේකේ මේ දණ්ඩේ දිග පොඩ්ඩක් අඩු කරගන්නවා. ඒ කියන්නේ මේ දණ්ඩේ පැලේ එන්නේ මෙන්න මෙතනින්. මම මේක පෙන්වන්න ඕන නිසා කොලේ කඩනවා. පිලෝ වර්ගවල ඒ කියන්නේ මේ ඇරේසිය පවුලේ පැලවල මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. මේ තමයි අලුතෙන් දැල්ලක් එන තැන. අපි මෙතන තමයි පරිස්සම් කරගන්නත් ඕනේ. ඒ වගේම මේ කොහෙන්වත් දැල්ලක් එන්නේ නැහැ. ඒකින්ද අපිට මේ හරියෙන් ඔය කපලා අයින් කරන්න පුළුවන් අපිට පැල කරගන්න ලේසි වෙන්න. මම ඒකින්ද අතු ටික පොඩ්ඩක් හැම එකම වගේ පුංචි සයිස් එකකට කපා ගන්නවා. මේකේ කොලේ නම් අයින් නොකරත් කමක් නැහැ. එතකොට මේ පැලේ ඒක තියෙන දවස් ටිකෙත් ඒ කියන්නේ කොලෙන් ප්‍රභා සංශ්ලේෂණය කරලා තවත් ආහාර ටිකක් තියාගන්නවා. එතකොට ඒක තවත් මුල් ටිකක් ඇදගන්නයි දැල්ල එන්නයි උදව්වක් වෙනවා. ඒකින්ද මම නම් ගොඩක් වෙලාවට දැල්ල කපලා අයින් කරන්නේ නැහැ. අයින් නොකරම බැරි වුණොත් විතරක් අයින් කරනවා. එක මතක් කරනවා ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒව ගැනත් කතා කරන්න පුළුවන්. මේ ටික කමන ගමම මම මේක මේ පැල ගැන ටිකක් කියන්න ඕනේ විශේෂ දේවල් ටිකකුත් කියන්න. එතකොට මේ පැලවල දෙන්න ඕනේ තත්ත්ව ගැන කතා කරොත් පැය 2ක් 3ක් වගේ කියන සුජු ආලෝකයක් දෙන්න තිබ්බොත් හොඳයි. උදේ යවුව දෙන්න පුළුවන් නම් වඩාත්ම වටිනවා. උදේ යවුව හෝ හවස යවුව හෝ පැය 2ක් 3ක් වෙන්නට කමක් නැහැ. ඊට වඩා ලොකු අවුවක් වෙන්නකොට නම් මේ පැල පිච්චෙන්න බලනවා. ඒ වගේම ටිකක් අඩු ආලෝකයක් ලැබුණොත් ඒ කියන්නේ ඉන්ඩෝ තත්ත්වවලදී හදද්දි පරිස්සම් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ පැලයක් ඉන්ඩෝ හදනවා කියන්නේ ගොඩාක් අඳුරුම තැනක පැල හදනවා කියන එකක් නෙවෙයි. සාමාන්‍ය මද ආලෝකයක් ඒ කියන්නේ සෘජු නොවන උනත් එළියක් තියෙන්න ඕනේ. පොතෝස් වර්ගවල පිලෝ වර්ගවල Taman ඒ කියන්නේ පැලේට හරියට එළියක් වැටුනේ නැත්තම් ඒ පැල අතර තියෙන පුරුක් වල දුර වැඩි වෙනවා. ඒ කියන්නේ මේ මෙන්න මේ තියෙන පුරුක් දෙකක් අතර දුර බැලුවොත් අඳුරු තත්ත්වයක් තිබ්බොත් මේ පුරුක් දෙක මීට වඩා ගොඩාක් දික් වෙනවා. ඒ කියන්නේ පුරුක දික් වෙලා උඩරින් උත්සාහ කරන්නේ ඒකට පුළුවන් තරම් එළියක් හොයාගෙන යන්න. ඒ වගේ තැනකට ගියාට පස්සේ තමයි ආයෙත් ඒවල පුරුක් පුංචි වෙලා ආයෙත් ඒවා තිබුණු තත්ත්වෙටම හරියන්න උත්සාහ කරන්නේ. ඒකින්ද ඒ තත්ත්ව ගැනත් අපි හොඳින් බලන්න ඕනේ. දැන් අපි මේකේ අතු ටික කපාගෙන ඉවරයි. දැන් අපි මේක මාධ්‍යයක කීපයක් හදමු. එතකොට සාමාන්‍යයෙන් මේක හදන මාධ්‍ය විදිහට ගත්තාම පොතෝස් වල මාධ්‍යයේ ජලය රඳවා තියා ගන්න ඕනේ. ඒ වගේම අනවශ්‍ය ජලය බැහැර කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. වාතය රඳවා තියා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. පෝෂණය සපයන්න පුළුවන් වෙන්නත් ඕනේ. මාධ්‍යයේ ජලය රඳවා තියා ගන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් විතර අපිට ලේසියම හොයාගන්න පුළුවන්. පොල්ලෙලි කෑලි නැත්තම් කොහොබත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනවශ්‍ය ජලය බැහැලා යන්න අපිට ලේසියම හොයාගන්න පුළුවන් දෙයක් තමයි වැලි. එතකොට වාතය රඳවා තියාගන්න වාතාශ්‍රය ඇතුලේ තියාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අඟුරු ඒ වගේම ගඩොල් කෑලි ඒ වගේ දේවල් එකතු කරන්න පුළුවන් අපිට මාධ්‍යයට. එතකොට පෝෂණය සපයන්න කොළරොඩු නැත්තම් වේලපු ගොම මතු පිට ප්ලාස්ටික්කුත් එකතු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් එකතු කරලා තමයි මාධ්‍ය මම හදාගන්නේ. මම විශේෂ අනුපාතයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය මාධ්‍යයට සැහැල්ලු ගතියක් තියෙන්න හැම එකකින්ම
ආසන්නව එකට වගේ මට ඒ වෙලාවේ හොයාගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා මම මාධ්‍ය හදාගන්නවා. කොහොමත් පොතෝස් වලට ගොඩාක් මාධ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙත් නැහැ. ජලය බැහැලා යන්නයි වතුර රඳවා ගන්නයි ඒ වගේ අවශ්‍යතා මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් මේ මාධ්‍ය ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි අතු කැලි කීපයක් හදමු. අත්තක් පැල කරද්දී අර මම කලින් පෙන්නුවා නේද හැක් කියලා. ඒ කියන්නේ දැල්ල එන්න තැන මෙතන කියලා තැනක් පෙන්නුවා නේද? අන්න එතෙන්ද සාමාන්‍ය සිංහලෙන් කියන්නේ ඇහැ කියලා. growing eye එක. ඒක ඉහළට හිටින්න හදන්න ඕනේ. දැන් මේකේ මෙතනින් පේනවා ඒ ඇස උඩට වෙන්න මාධ්‍ය මේ විදිහට මෙතන මුලේ කොටසක් එළියට ඇවිල්ලා තිනවා. ඒකත් චුට්ටක් යට වෙන්න අපි හැදුවොත් හොඳයි. ඊට පස්සේ අර ඇහැ චුට්ටක් එළියට එන්න මාධ්‍යෙන් හදවුවොත් ඒක ටක් ගාලා එන්න බලනවා. දැන් මේකෙත් හොඳට මෙතන ඇහැ පේනවා. මාධ්‍ය මේ විදිහට තියලා තද කරන්න. උඩ කොයි පැත්තටද කියලා හිතා ගන්න බැරි වුණොත් ඔයාලට මෙතන ඇහැ බලලා ඒක මේ විදිහට මේ පැත්තට එන්න හිතවන්නත් පුළුවන්. ඒත් එකෙන් එතකොට පැල එනවා අදාළ තැනින්. මේ විදිහට දණු කෑලි ටික හදලා සාමාන්‍ය විදිහට වතුර දාලා දවස් 3-4න් තෙත ගතිය බලලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම එකක් මතක් කරන්න මේ වෙලාවෙදිම පැලේ හදවුමට පස්සේ පැලේට වතුර දාන එක ගැන බලද්දි මාධ්‍යයට මේ විදිහට ඇඟිල්ල සාමාන්‍යයෙන් මෙහෙම දීලා තද කරාට පස්සේ තමන්ගේ ඇඟිල්ලට දැනෙනවා තෙත ගතියක් තියෙනවද නැද්ද කියලා. ඇඟිල්ලට තෙත ගතියක් දැනුනොත් වතුර දාන්න ඕනේ වෙන්නේ නැහැ. එතකොට තව දවස් 2-3ක් ඉඳලා ආයෙත් ඒ විදිහටම ටෙස්ට් කරලා බලන්න පුළුවන්. එහෙම ඇඟිල්ල දාලා බලද්දි තෙත ගතියක් දැනුනේ නැත්නම් ඒ වෙලාවේදී වතුර දෙන්නට කමක් නැහැ. ඒ විදිහට මේකටත් වතුර දාලා දවස් 3-4න් වගේ ආයෙත් වතුර දාලා හැමෙම ගානට බැලන්ස් කරගෙන සති 3ක් වගේ යද්දි මේකෙන් දැල්ලෙන් පැල එන්න පටන් ගන්නවා. මේ තියෙන මේ වගේ ආපු පැල මම හිතන්නේ මම හදපු හැම අත්තක්ම සාර්ථක වෙලා තියෙනවා මේ වල. හැම එක මුල් ඇදලා අලුතෙන් දැල්ලුත් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද වතුර පැල කරන්න කියලා. වතුර පැල කරන එක නම් සාමාන්‍ය මාධ්‍යයක පැල කරනකොට ගොඩක් ලේසි. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නිතරම වගේ මේ විදිහ. ගොඩක් මහන්සි වෙන්න ඕනෙත් නැහැ. මාධ්‍යයක් හොයන්න දෙයක්වත් නැහැ. මේ වගේ මොකක් හරි වතුර කප් එකක් තමයි ඕනේ. දැන් මාත් මේක මේ අයින් කරපු වතුර බෝතලයක් අරගෙන කපලා ගත්තේ. කපපු අතු කෑල්ල අරගෙන මේ විදිහට වතුරට දාන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය චුට්ටක් ගිලනට කමක් නැහැ. වතුර ගොඩාක් තියන්නත් එපා. වතුර පොඩ්ඩක් තියෙන එකේ වාසියක් තියෙනවා. ඒ කියන්නේ මේ දණ්ඩෙන් එළියට එනවා මුල් නදින්න හෝමෝන. ඒ හෝමෝන එද්දි මේකේ වතුර ගොඩක් තිබ්බොත් ඒ හෝමෝන ටික ගොඩක් වතුරක දිය වෙනවා. එතකොට ඒකේ මුල් නදින්න තියෙන කාලය වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද ගොඩාක් අඩු වතුර ප්‍රමාණයක් පාවිච්චි කරොත් ඒකෙන් ඉක්මනට මුල් නදින්න තියෙන වාසියක් තියෙනවා. ඒ වගේම ඔයාලට අතු පැල කරද්දී කුණු වෙයි කියලා බයක් තියෙනවා නම් මේ අගවල් දෙකේ ඔයාලට පුළුවන් අඟුරු ටිකක් ගන්න. එහෙම නැත්නම් ෆංගිසයිඩ් එකක් අරගෙන දෙපැත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට වතුර ඇතුළට දණු කෑලි ටික දාන්න තමයි තියෙන්නේ. මේ වගේ කොලෙත් එක්කම තිබ්බොත් කොලේ එළියට එන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම සතියකට සැරයක්වත් මේකේ වතුර මාරු කරන්නත් ඕනේ. හදිස්සිය ටිකක් දිග දණ්ඩක් පැල කරොත් වතුරට දාන්න ඕනේ කොයි පැත්තද කියලා හොයාගන්න බැරි වෙනවනේ. එතකොට මෙතෙන්දී පිලෝ වර්ගවලයි පොතෝස් වර්ගවලයි පුරුකේ ඇහැ තියෙන්නේ උඩින්. එතකොට කොලේ තියෙන්නේ යටින්. එතකොට අපි මේ වෙලාවේදී ඇහැ උඩට තියෙන්නත් කොලේ පල්ලෙහා පැත්තට තියෙන්නත් ඒක වතුරේ හෝ මාධ්‍යයේ හිටව ගන්න. දැම්මම ටික කාලෙකින් මුල් අදිනවා. ඒ විදිහට අදගත්තු පැල තමයි මේ තියෙන හැම එකක්. අපිට දැන් කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මේවල පොහොර ගැන. සාමාන්‍යයෙන් පොතෝස් වර්ග අපි හදන්නේ මලක් බලාගෙන නෙවෙයි. පොතෝස් වර්ග හදන්නේ විසිතුරු පත්‍රික ශාකයක් විදිහට. ඒ වගේම මේවල මල් නම් පිපෙන්න ගොඩාක් මේවා පරණ තත්වයකට එන්න ඕනේ. එතකොට අපි විසිතුරු පත්‍රික ශාක හදද්දී අපි මේවට වැඩිපුරම දෙන්න ඕනේ පොහොර එක තමයි නයිට්‍රජන් පොහොර. ගහකට සාමාන්‍යයෙන් වැඩිපුරම ඕනේ පොහොර වර්ග 3යි. NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම්. එතකොට අපි පත්‍ර ගැන බලද්දී දෙන්න ඕනේ නයිට්‍රජන් පොහොර. එතකොට අපිට නයිට්‍රජන් පොහොර දෙන්න පුළුවන් කෘත්‍රිම පොහොර විදිහට යූරියා පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඔස්මොකොට්
නයිට්‍රජන් තියෙන ඔස්මොකොට් එකක් දෙන්න පුළුවන්. තව ඒකම තමන්ට පුළුවන්නම් ඇල්බර්ට් සොලූෂන් එකත් යන්න ගහට ගොඩක් වටනවා. ඒ වගේම මම පුද්ගලිකවම නිර්දේශම කරන දෙයක් වේලිච්චි ගොම පුළුවන්නම් පාවිච්චි කරන්න. වේලිච්චි ගොම වලින් එකන සාමාන්‍යයෙන් ඔයාලට try කරලා බලන්න පුළුවන් වේලිච්චි ගොම පොහොර විදිහට පාවිච්චි කරන පෝච්චියකුයි වේලිච්චි ගොම පාවිච්චි නොකරන පෝච්චියකුයි පැල හදලා ඒ පැලවල වෙනස බලන්න පුළුවන්. ඇත්තටම ගොම වලින් මේ පැලවලට ලොකු නිකන් බූස්ට් එකක් වගේ දෙනවා පැල ඉක්මනින් හැදෙන්න. ඒ වගේ දේවල් තමයි පොහොර වලට මම පාවිච්චි කරන්නේත්. ඒතකොට ලෙඩ රෝග ගැන කතා කරොත් වතුර වැඩිපුර පාවිච්චි කරන එකයි මාධ්‍ය වතුර බැහැලා යන්නේ නැති ප්‍රශ්නේ හින්දා මේව කුණු වෙන්න බලනවා. ඒකට නම් ඉතින් කරන්න තියෙන මාධ්‍ය වෙනස් කරන එක. වතුර දාන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම දිලිර රෝග එන්න පුළුවන්. දැන් මේකෙත් දිලිර රෝගයක් වගේ පොඩ්ඩක් තියෙනවා. මේ වගේ කොළ නම් තිබ්බොත් ඒ වෙලේ දැක්ක වෙලේ කඩලා අයින් කරන්න පුළුවන්. පලිබෝධ හානි විදිහට ගත්තොත් ගොළු බෙල්ලන්ගේ හානිය තියෙනවා. පිටිමකුණුන්ගේ හානිය තියෙනවා. මයිතාවුන්ගේ හානිය තියෙනවා. ඒ වගේ දේවල් වලට Taman ඉතින් පුළුවන් නම් අතින් අයින් කරන්න පුළුවන් සත්ත්ව ඉන්නවා නම් අතින් අයින් කරන්න පුළුවන්. නැත්නම් සබන් වතුර එකක් ස්ප්‍රේ කරන්න පුළුවන්. Tamanට කරන්නම දෙයක් නැති වුණොත් කිමිකල් පාවිච්චි කරන්න වෙනවා. මේ වගේ දේවල් තමයි මේ පොතොස් පැල වගාවේදී අපිට කතා කරන්න තියෙන දේවල්. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒක දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. මම පුළුවන් හැම වෙලේම මේවට රිප්ලයි එකක් දාන්නම්.